මගේ YouTube channel එකට ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ගොඩක් කාලයකට පස්සේ මම මෙයාද අරන් ඉන්නේ. අපි ගාල්ලේ ගිය ට්‍රිප් එක කොහොමද ගත වුනේ කියලා. අපි අපේ ගමන පටන් ගත්තේ පාන්දර 4:00ට විතර. අපේ ට්‍රිප් එකේ අපි මුලින්ම ගියේ කළුතර බෝධිය වඳින්න. ඉතින් මේ යන්නේ කළුතර බෝධියට. කළුතර බෝධියට නම් මම කීප වතාවක්ම ඇවිත් තියෙනවා. හැබැයි මෙන්න මේ යන තැනට නම් මම කවමදාවත් ඇවිත් තිබුණේ නැහැ. රිච්මන්ඩ් කාසල්. මෙන්න මෙතන ඇතුළේ වීඩියෝස් ගන්න නම් අපට අවසර තිබුණේ නැහැ. මෙතනට යන ඕනම කෙනෙක්ට මේ කාසල් එක ගැන විස්තරයක් කියලා දෙන්න ගයිඩ් කෙනෙක් ඇතුළේ ඉන්නවා. ඉතින් මම ඒ තොරතුරු වෙනම වීඩියෝ එකකින් පොඩිවට අරන් එන්නම්. ඊළඟට අපි ගියේ කන්ද විහාරයට. කන්ද විහාරයේ වැඳලා එතනින් අපි පිටත් වුණා. ඔතන විශේෂ තැන. පහුවෙනකොටයි හැබැයි මට වීඩියෝ එක ගන්න පුළුවන් වුණේ. ලංකාවේ මාර්ග 5ක් තියෙනවලු උතන. ඌ තියෙනවා තමයි. කරත්ත පාර තියෙනවා, ඊළඟට එහා පැත්තේ මුහුද, ඊට පස්සේ අපි යන තාර පාර, තව දුම්රිය මාර්ගය, ඊට පස්සේ තව තියෙනවා උතනින් ගුවන් මාර්ගය. අපේ ගමන අපි ප්ලෑන් කරලා තිබ්බේ අන්තිමට නාන්න තල්පේ බීච් එකට යන්න. අපි තල්පේ බීච් එක ළඟට ගියා. හැබැයි අපි ගියේ නිවාඩු දවසක හින්දා ගොඩක් සෙනඟ වැඩි. අපිට එතන නාන්න නිදහසේ නාන්න ඉඩක් තිබුණේ නෑ. ඒ හින්දා අපි ආපහු ඇවිල්ලා උණවටන බීච් එකෙන් නෑවා. නාලා ඉවර වෙද්දී ඔන්න ඔය වගේ ලස්සන සන්සෙට් එකක් තිබුණා. ඒක බල ඉතින් ප්ලේන් ටිකක් බීලා අපි ආයෙත් ගෙදර එන්න පිටත් වුණා. ගෙදර එන්න පිටත් වුණා කිව්වට එන ගමන් ගාලු කොටුවට යන්න අපි අමතක කළේ නෑ. එන ගමන් ගාලු කොටුවටත් ගියා. රෑ වෙලා තිබ්බ හින්දා ගොඩක් ඉතින් පැහැදිලිව පේන්නේ නැහැ.
ගෙදරෙන්න පිටත් වුණා ගාල්ලෙන්. ඒ කියන්නේ පින්නදුවෙන් අපි හයිවේ එකට දාලා හයිවේ එකේ තමයි ආවේ කොළඹට එනකල්. ඔන්න ඔය විදිහට ලස්සනට ඉතින් අපේ ගමන ඉවරුණා. අලුත් වීඩියෝ එකකින් ආයෙනකල් ගිහින් එන්න. බයි.